අයිබෝන් අදරගෙන ආවේ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් නිකුත් කළ තියෙන රැකියා අභ්‍යර්ථන විස්තරයක්. ඉතින් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ පාද සාධාරණ තනතුරු සඳහා පුරවැසියන් වැඩි පිරිවීම සඳහා සුසුකල්ලත් ආයුධකරුවන්ගෙන් ආයුධ කැදවනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් සංචාරක ප්‍රවර්ධන නිලධාරී සේවා ගණය කනිෂ්ඨ කළමනාකාර දුරේ සඳහා තමයි මෙම පළවෙනි තනතුර සඳහා කැඳවලා තියෙන. ඉතින් සම්පූර්ණ වැටුප රුපියල් 1,22,000ට වැඩි වැටුපක් ඔබට මේ සඳහා හිමි වෙනවා. ඉතින් මේ සඳහා වෙන සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් අලෙවිකරණය, ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණ, වාණිජය හෝ සංචාරක යන විෂය ශේෂ්ත්‍රයකින් උපාධිය ලබා තිබීම සහ වයස සීමාව අවුරුදු 22කට නොඅඩු අවුරුදු 45ට නොවැඩි අය සඳහා මේ සඳහා ආයුධ කරන්න පුළුවන්. අභ්‍යන්තර ආයුධ කරන සඳහා මේ වයස සීමාව බලපාන්නේ නැහැ. ඉතින් ආයුධපත් කැඳවන දිනට පූර්වසන්න වසර 3ක කාල සීමාවක් තුළ බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවෙක් වෙන්න ඕනේ. ඒ වගේම මීළඟ තනතුර ලෙස දක්වලා තියෙන්නේ සංවර්ධන නිලධාරී 3 වෙනි කාණ්ඩයේ. ඉතින් සේවා ගන්න ආශ්‍රය නිලධාරී සම්පූර්ණ වැටුප රුපියල් 94,980ක වැටුපක් ඔබට මේ සඳහා හිමි වෙනවා. ඉතින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා තිබීම වයස සීමාව අවුරුදු 22කට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි අය වෙන්න ඕනේ. ඉතින් අභ්‍යන්තර ආයුධ කරන සඳහා මේ උපරිම වයස සීමාව බලපාන්නේ නැහැ. ආයුධපත් කැඳවන දිනට පූර්වසන්න වසර 3ක කාල සීමාවක් තුළ බස්නාහිර පළාතේ ස්ථිර පදිංචියක් ඇති අයෙකු වෙන්න ඕනේ. මීළඟ අවස්ථාව වෙන කළමනාකාර සහකාර 3 වෙනි කාණ්ඩයේ සේවා ගණයේ කළමනාකාර සහකාර තාක්ෂණික නොවන වැටුප් පරිමාණය රුපියල් 83,390ක වැටුපක් ඔබට මේ සඳහා හිමි වෙනවා. මේ සුදුසුකම් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල, දෙමළ සහ ගණිත විෂයන් ඇතුළු විෂයන් 4කට සම්මාන සමමාත්‍යක් සහිත එකවර විෂයන් 6කින් සමත් වෙන්න ඕනේ. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂය 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණ හැර එකවර සමත් වී තියෙන්න ඕනේ. පරිගණක වදන් සැකසුම යතුරු ලියන පිළිබඳ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා පාඨමාලාවක් හදාරා තිබීම වයස සීමාව අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි අය යුතුය. අභ්‍යන්තර ආයුධ කරන සඳහා මේ උපරිම වයස සීමාව බලපාන්නේ නැහැ. ආයුධපත් කැඳවන දිනට පූර්වසන්න වසර 3ක කාල සීමාව තුළ බස්නාහිර පළාතේ ස්ථිර පදිංචියක් ඇති අයෙක් වෙන්න ඕනේ. ඒ වගේම මීළඟ තනතුර වෙන්නේ රියදුරු 3 වෙනි කාණ්ඩයේ සේවා ගණයේ ප්‍රාථමික ශිල්පීය වැටුප් පරිමාණය PL3 කාණ්ඩය යටතේ රුපියල් 67,040ක සම්පූර්ණ වැටුපක් ඔබට මේ සඳහා හිමි වෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකින් යටතේ පිරිසෙන් සම්මාන 2ක් සහිත විෂයන් 6කින් සමත් වෙන්න ඕනේ. මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් විසින් නිකුත් කළ ප්‍රවාහන පැදවීම සඳහා වූ මෝටර රථ පැදවීම බලපත්‍රයක් ලබා තිබීම සහ රීදුරු බලපත්‍රය ලැබීම පසු රිය පැදවීම සම්බන්ධ අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. වයස සීමාව අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි දක්වලා තියෙනවා. ඉතින් පෙරසේම වසර 3ක කාල සීමාවක් ඔබ කොළඹට තදාසන්න ප්‍රදේශයක පදිංචිකාරයෙක් වෙන්න ඕනේ. ඒ වගේම කාර්යාල කාර්ය සහායක 3 වෙනි කාණ්ඩය යටතේදී තමයි මීළඟ රැකියා අවස්ථාව ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටීම සහ වයස අවුරුදු 18ට හා 45ට නොවැඩි අය වලට මේ සඳහා ආයුධ කරන්න පුළුවන්. ඒ වගේම PL එක කාණ්ඩය යටතේ රුපියල් 62,530ක සම්පූර්ණ වැටුපක් ඔබට මේ සඳහා හිමි වෙනවා. ඒ වගේම පොදු කරුණු ගැන සලකලා බලුවොත් එහෙම පත්වීම් වල ස්වභාවය ස්ථීර සේවක අර්ථ සාධක අරමුදලට හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් සඳහා හිමිකම් සහිතයි මේක. ඉතින් ඔයාලා මේක බඳවා ගන්න ස්ථීර පදනම මත ඉතින් හොඳ රැකියා අවස්ථාවක්. බඳවා ගැනීමේ ක්‍රමය ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත තමයි ඉතින් ඔයාලාව බඳවා ගැනීම සිදු කරන්නේ. ඉතින් වෙනත් දේ ගැන බලද්දී සෑම ආයුධ කරව ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනේ. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම බස්නාහිර පළාතේ ඕනම ප්‍රදේශයක සේවා කිරීමට කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනේ. විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනේ. ආයුධපත් කැඳවල දිනට පූර්වසෙන්න වසර 3ක කාල සීමාව තුළ බස්නාහිර පළාතේ ස්ථිර පදිංචි ඇති අයෙකු විය යුතුය. ඉතින් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩල නිල වෙබ් අඩවිය වන tourist.wtp.gov.lk වෙත පිවිස අදාළ ආයුධපත භාගත කරගත හැකි අතර නිසි පරිදි සම්පූර්ණ කරන අදාළ ආයුධපත සමග සුදුසුකම් දක්වන සහතික වල පිටපත් සමග ලියාපදිංචි තපෑලෙන් 2026 9 දෙවන දිනට හෝ ඊට ප්‍රථම
සභාපති සංචාරක මණ්ඩලය බස්නාහිර පළාත 8 වැනි මහල බස්නාහිර පළාත් සභා පරිශ්‍රය 204 ඩෙන්සිල් කොබ්බාය කඩුව මාවත බත්තර මුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් එවන්න ඕනි. ලිපි කවරේ වම්පස ඉහළ කෙළවර අයදුම් කරන තනතුරු සඳහන් කළ යුතුය. රාජ්‍ය ආයතනයෙහි අයදුම් කරන සිය අයදුම්පත ආයතන ප්‍රධානීන් මගින් සහතික කළ තමයි වන්න ඕනි. සුදුසුකම් සපුරා නොමැති නිසිලෙස සම්පූර්ණ කරනු නොමැති සහ ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනවා කියලා දක්වලා තියෙනවා. ඉතින් අද කතා කරේ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් ගෙනලා තියෙන රැකියා අවස්ථා කිහිපයක් පිළිබඳ විස්තර. ඉතින් මේ වගේ රැකියා අවස්ථාවකින් ආයෙත්